ආයුෂ වේවා. සාදරයෙන් පිළිගන්නවා ඔක්කොම නැවතත් පෝල බෑ වෙත. අද අපි කතා කරන්න යන්නේ අපේ කැන්වා ෆ්‍රී ෆුල් කෝස් එකේ දෙවෙනි මොඩියුල් එක ගෙන. බේසික් ටූල්ස් ඇන් ෆීචර්ස් මේකින් අද අපි ටූල්ස් තුනක් ගෙන කතා කරනවා අනි ටූල්ස් ගෙන ගැඹුරින් ඇඩ්වාන්ස් සිදිහට වෙන වෙනම වීඩියෝසල කතා කරන්න බලාපොරොත්තු වෙන. ඒවගේ මතක් කරලා අපේ කලින් වීඩිය එක බලන්න අප ඉන්ට්‍රඩියස් වීඩිය එක මොක දේකවාල්ට අනිවාරයෙන් වැදගත්වේ ඒ හිද මේ උඩ වැටන ලිංකෙන් ගිහිල්ලා ඒ වීඩිය එක බලන්න තමතක් කරන්න එපා. හරි ඒනම් අපි දැන් කතා කරමු අද අපි ඉගෙන ගන්න මේ බේසික් ටූල්ස් තුනගෙන. පලවෙනි ටූල් එක පලවෙනි ටූල් එක තමයි රීනේම් කරන එක. කොහොම අපි මේක රීනේම් කරන්න සාමාන්‍යයෙන් අපි වර්ඩ් වගේ ඩොකියමෙන්ටයන් ටයිප් කරනවන අපි ඒක රීනේම් කරන්නේ කන්ට්‍රෝල් සේව දුන්නාම ලොකේෂන් එක සිලෙක්් කරලා ඒක අපි නේප් එකත් දීලා සේව් කරනවා. ඒ වුණට මේක කලව් බේස්ට් ඇ් එක. එතකොට මේක සාමාන්‍ය අපි මේක තියෙන විදිහට අනුවනම් මේ අපි චේජ් කරන්නේ මෙන්න මෙතන තියෙන මේ තියෙන මේති අන්ටයිල් ඩිසයින් කියල තමයි ගොඩක් වෙලාට ඔයාලගේ ඩිසයින් එක මෙතන වැටෙන් මෙන්න මේ කොට එක පාරත් ලික් කරලා ඔයාලගේ නේම් එක දෙන්න මන්තෙන ප්‍රජෙක්් වාට් කියලා මේ විදිර තමයි අපි කැන්වා කියන ඇත්පගේත් මේ විදිහට රීනේම් කරන එතකොට කැන්ව කියන ඇප් එක මංවාට රිකමන් කරන්නේ ඔයාලගේ පව කට් එකක් වුණ හදිසිය වැඩ කරති පව කට්ටයක් වුණොත් මේක කලව් බේස් එකක් ඔයාලගේ ඉසයිකට කිසිම හානියක් වෙන්න හැ මොකද ඔයාල කරන හැම දෙයක්ම මේක පොටෝ සෙව්වෙන වා ඉරත් ඇත්තත් ඒක ප්‍රවාර්තයක පොටෝ සෙව්වෙන තීච එකක් තියෙන ඒ තමයි මංවාටම කැන්වාඩිකමට් කර හරි ඒ අපි ඊළඟ එක තමයි කෝවදාව මේක බැක් ග්‍රව් කල එක චේන්ජ් කරන්න ඇප් එක තීප එක නෙවෙයි අපේ ඩිසයිට් එක බැක් ග්‍රව් කල එක මේ විදිරවා ඩිසයින් එක දෙරම බ්ලක් පේජම එක පාරත් ලික් කරන්න එතකොට මෙතන සෙඩින්ස් වගේයක් වැට්නවාට පේරු මෙතන මේ මුලින්ම තියෙන සෙඩින් එක තමයි ආස්කැන්වා මේක ඇවිල්ලා ඒ කැන්වා ඒ බොඩ්ලත් එක සම්පත් එකක් මේක ඔයාලට පුළුවන් ටික්ස්ටය ජෙනරේට් කරන්න හොල ඉක්කිසිම් වගේ වැඩ කරනවනත් එක නික්්‍රීසි ඩොකියමටයක් වගෙන ටයිප්කල් නැත පෝස්ටේ එකක්නම් හදන්නේ ඔයාලට ස්පෙලිස් ෆික්ස් කරන්න පුළුවන් පෙට්ට එක භාවිතා කර මේ කැන්ව එක භාවිතා කරන මේක මේ ඊළඟ ඔප්ෂන් එක තමයි මේ කැන් ඉමේජ් කියන ඔප්ෂන් එක මේ ඔයාලට ඉමේජ් එක ඒ ඉමේජ් ජෙනරේට් කරන්න පුළුවන්කට කැන්ම ඒ එක හැම එක්කෙනාටම ගැන හැම වෙලේම වාවිච්චි ගන්න වැෑ ක්‍රඩිට් සල්ට කරන්න ඒ හිදවාට මිකට පෙනම ඒ මොල්ස් තියෙන අපිය වගේ ඉස්සරට ඉගෙන කව හරි ඊට යට තියෙන ගියවමිය ඩිසයින් ඇඩ්වයිස් කියලා ඔයාලට සාමාන්‍ය ඉංග්‍රීසි තේරෙන වනං ඔයාට පුළුවන් මේ ඩිසයින් කරන්න ඇඩ්වයිස් කරේ කැන්වා ඒක මේ කැන්වා එක කරනකොට මේ විදියට යාල මේ විදිර කිය කරන්න කියලා යාගේ උපදෙස් ගන්න වලට පුළුව ඒ විදිර තම වලට මේ කරන්න පුළුව ඊට පස්ස එක තමයි මෙතන බෙදෙන කමෙන්ට් කියන සෙඩින් එක මේකින් ඔයාලට පුළුවන් ඔල් පොට මතක හිටන්නාම මතක තියාගන්න අවශ්‍ය දෙයක් වගේ එකක් තියෙනවන එක මෙතන කමෙන්ට් එක ඉතර දාගන්න පුළුව ඊට එහා පැසිදිනමේ මැජික් බීජී කිය මැජික් පීජගේ කන්න ඕල් ඩක්සස් කරන්න නෑ මේ කර බැක්ග්‍රව් රිමූ කරන එකක් වාට මේකටත් සයිට් තියෙනවන් අපි ඒ වගෙනත් විස්තරට කතා කරු උදාහරණක දෙරමන් කියන remove.com කියන දේවසයිටයක් ්‍රී සයිටයක් ඒකෙන ලොගු වැඩක් ගන්න පුළුවන් ඊට එහා දෙනවා අපිට අවශ්‍ය ටූල් බැක්ග්‍රවන්් හල මේකොට එක පාරක්ක කරන්න එතකොට මේ විදියට ඔයාලා කල තියෙන පේචෙකට වැට්ට මේ උඩ තියෙන ඩොකියමට් කලස් තියෙනවා මේකේ සානෝවල්න තින වයින් කලයක වැටල තියෙනවා ඉට හාපැත්තින ප්‍රස්ලා පුුණක් ඒ ගොඩ පරක්කිත් කරහ මේ විදියට වැට්ට සොලයිට් කල තොර ග්‍රඩියට් කල වඩ ග්‍රඩියට් කාලයක කදාගන්නත් පුළුව හපැති සොලයිට් කල එකක් කදාගන්නත් පුළුව පෙදර මේ සොලයිට් කලය ඔස්වලින් වලට කැමිටි කලයකත් තෝරගන්න පුළුවන් නැත්තා පෙත්න පෙතර මේ යට තියෙනම පික්ත කල කියන අයිකටකුඩු කලික් කරලා
මෙතන තියෙන මේ වීඩියෝ එකේ තියෙන කැමති වීඩියෝ එකේ තියෙන කැමති කලර් එකක් උඩ මේ විදිහට ක්ලික් කරන්න. එතකොට ඔයාලට පුළුවන් එතන තියෙන කලර් එක මේකට දාගන්න. ඔයාලා ගාව පොඩි සමහරලාට ඔයාලට ඉමේජ් එක කොටසක් තියෙනවා නම් ඒක සොලයිට් කලර් එකක් වගේ දිගට වෙන කලර් එක නම් තියෙන්නේ ඔයාලට පුළුවන් මේ ඔප්ෂන් එක පාවිච්චි කරලා ඒක ෆිල් කරගන්න. ඒකට යට තියෙනවා බ්‍රෑන්ඩ් කිට් කියලා. ඔයාලට මතක තියෙන කලින් වීඩියෝ එකේ බ්‍රෑන්ඩ් කිට් ගැන කතා කරා. ඒකට ඇඩ් කරපු කලර්ස් මෙතන පෙන්නනවා. ඊට යට තියෙනවා සොලයිට් කලර්ස් කියලා. මේක අර සොලයිට් කලර්ස්ම තමයි සොලයිට් කලර්ස් වර්ග ගොඩක් තියෙනවා මෙතන. ඔයාලට මේව පාවිච්චි කරන්නත් පුළුවන්. ඊට යට තියෙනවා ග්‍රේඩියන්ට් කලර්ස්. මෙතන ඔයාලට මේ විදිහට කැමති අර පික්ස් වෙච්ච පික්ස් වෙච්ච පාට තියෙන අන්න ඒ වගේ දේවල් තමයි මෙතන ගොඩක් බලා ගන්න පුළුවන්. ඔයාලට මේ වගේ කලර්ස් එකක් තෝරගන්නත් පුළුවන්. හරි. අපේ අවසාන ටූල් එක තමයි ඩිසයින් ටූල් එක. අපේ ඩිසයින් ටැබ් එක උඩ බලන්න ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන උඩ බලා ගන්න පුළුවන් සර්ච් බාර් එක. ඒක අපිට ප්‍රොම්ප්ට් දෙන්න ඉන්පුට් එකක් ඔයාලගේ ඩිසයින් එක ගැන සර්ච් කරන්න. සර්ච් කරාම කැන්වා ගැලරි එකේ ටෙම්ප්ලේට්ස් වලින් ඔයාලට අලුත් ටෙම්ප්ලේට් එකක් අරගෙන ඒ ටෙම්ප්ලේට් එක අනුව ඔයාගේ ඩිසයින් එක හදා ගන්නත් පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔයාලට මේ ප්‍රීමියර් ටෙම්ප්ලේට්ස් ඇක්සස් කරන්න බෑ. මොකද ඔයාලට ෆ්‍රී account එකක් නම් තියෙනවා ඔයාලට ඇක්සස් කරන්න බෑ. නමුත් ඔයාලට ප්‍රීමියර් account එකක් තියෙනවා නම් ඔයාලා සල්ලි දීලා මේ account එක ගත්තනම් ඔයාලට මේවට ඇක්සස් කරන්න පුළුවන්. මේ ප්‍රීමියර් account වල මේ ප්‍රීමියර් ටෙම්ප්ලේට්ස් වල මේ විදිහට ඔටුන්න කමාන්ඩයක් ක්‍රවුඩ් කමාන්ඩයක් බලා ගන්න පුළුවන්. ඔයාලට මේ ක්‍රවුඩ් කමාන්ඩයක් නැති ඕනෙම ටෙම්ප්ලේට් එකක් යූස් කරන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේක තමයි describe your idea කියන එකට ඔයාලගේ ඩිසයින් එක describe කරන්න පුළුවන්. ඒක ලස්සන describe ලා මෙතන මේ යට තියෙන generate design එක දුන්නාම ඔයාලට ලස්සන ඩිසයින් එකක් ජෙනරේට් කරගන්නත් පුළුවන්. අන්න ඒ විදිහට තමයි මම කිව්වේ කලින් ඔයාලට කිව්ව prompt add කරන්න input එකක් විදිහට මේ search bar එක පාවිච්චි කරන්න පුළුවන් කියලා. හරි. අද අපි කතා කරේ tools තුනක් ගැන. එකක් තමයි rename කරන විදිහ. එතකොට අනිත් එක background color එක වෙනස් කරන විදිහ. අනිත් එක තමයි මේ design tool එක. හරි. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේ මේ elements කියන tool එක ගැන කතා කරමු. එහෙනම් අනිවාර්යෙන්ම අපිව subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපි අපේ අලුත් site එක අපි launch කරලා තියෙන්නේ. මේ launch කරන site එක ඔයාලට site එකේ link එක අපි description එකේ දානවා අනිවාර්යෙන්ම. ඔයාලා මේ site එකත් බලන්න. මේ වගේ තවත් videos ගොඩක් ඒකෙත් බලා ගන්න පුළුවන්. ඒ වගේ බලගත්ත ගොඩක් දේවල් එකේ බලා ගන්න පුළුවන්. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ